ගයන්ද මధుශාන්ත කුමාර් ආරම්භක සංඥාව ලැබෙන I think someone had a head start, but the race continues and we are going to see some exciting action. ධාවන පතේ නැමිසයිද කලාපේ යම් ආකාරයකින් ජලය රැඳී තිබෙන නිසා ධාවකයන් නිකම් පරිස්සමට ධාවන පතේට කෙමෙන් අවතීර්ණය ලබා ගන්නේ. අද දවසේ තරග කරන යතුරු පැදිවල එන්ජින් ධාරිතාව බැලුවට පස්සේ මේ තරම් ලොකු එන්ජින් නෙවෙයි. ඒ තරම් වේගයක් අපිට දකින්න පුළුවන් කමක් නොලැබේවි. මේ උපරිම එන්ජින් ධාරිතාව 200 දක්වා වන යතුරු පැදි 1000